Hi ළමයි, welcome to Anu Queen YouTube channel. බලන්න මේ තෙල් ගාලා මන්න එකට මම අද මොනවද කරන්න යන්නේ කියලා. මම ආසම කෑමක් හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අත නම් කපා ගන්න එපා. මේ දැන් තේරෙනවනේ මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් මේ ටිකක් පුරුෂ ශක්තිය ඕන වැඩක්. ඒක නිසා හස්බන්ඩ්ලාගෙන් පොඩි උදව්වක් ගත්තට කමක් නැහැ. මට නම් මේ වැඩේ හොඳට පුරුදුයි. ඒක නිසා ඔන්න මම වැඩේ පටන් ගත්තා. මං ඔයගලන්ට පොඩි රහසක් කියන්නම් මේ කොස් සම්බන්ධව. ඔයගොල්ලෝ කොස් ගෙඩියක් ෆ්‍රිජ් එකේ තියලා ගත්තොත් කොහොල්ල නැති තරමට සෑහෙන කියන අතේ ඇලවෙන්නේ නැති තරමට මේ එනවා. ඒ කියන්නේ මේ ඔයගලන්ට අර ලොකුවට කොහොල්ල අයින් කරන්න දෙයක් නැහැ. ඒත් මං ඉතින් කෝකටත් කියලා චුට්ටක් යාන්තම් තිබ්බ මැද හරි ඒක මම මේව කරා ෆ්‍රිජ් එකේ තියලා ගන්න කොස් ගෙඩිය. එතකොට කොහොල්ල හිටින්නේ නැහැ. ඊට පස්සේ හොඳට මෙන්න මේ විදිහට ඉතින් කපලා කරලා ගන්න. මම මේ කොස් ගෙඩිය දැන් ඉතින් තම්බන්න හදන්නේ. මේ මන්නම් ආසම කෑමක්. ටිකක් ඉතින් වැඩේ අමාරු වුණාට කනකොට රසයි. ඉතින් මම දැකලා තියෙනවා මේ කියන්නේ මීට කලින් වීඩියෝ එකක සමන්ත භද්‍ර හාමුදුරුවෝ කිව්වා මම නම් ඒක දැනන් හිටියේ නෑ මේ ෆැටි ලිවර් වලට හොඳයි කියලා. මගේ මතකේ හරිනම් කොස් ෆැටි ලිවර් වලට හොඳයි කියලා. මං කොහොමත් කොස් කන්න ආස කෙනෙක්. ඒත් මං ඒක කියපු දවසේ ඉඳන් ටිකක් වැඩිපුර කන්න ගත්තා. සහ මම දන්න අයට වැඩිපුර මේක දෙන්න මං උත්සාහ කරා. ඒ කියන්නේ මගේ දුවට වුණත් මම මේක වැඩිපුර ප්‍රොමෝට් කරනවා. මොකද කිව්වොත් මම අර ඒ අහපු දේත් එක්ක මම මේක තව චුට්ටක් වැඩිපුර මේක කණ්ඩ කියන එක දුවට වුණත් කිව්වා. ඉතින් මේ ඔය විදිහට සුද්ධ කරලා කපලා ගන්න පුළුවන්. අනිත් එක දැන් කොස් ඇට ගත්තම කොස් ඇටවලත් සෑහෙන්න ලොකු මේ ගුණයක් තියෙනවා. විතර ගණනාවක ගුණයක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. එතකොට ඉතින් දැන් බලන්න දැන් මේ වගේ ගෙඩියක් ගත්තාම මේ කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. ඔන්න දැන් තම්බල ඉවරයි. ඉතින් මට මේක ඉතින් මේ දකිද්දිත් මට ඉතින් අර මවුත් වෝටරින් ටයිප් එකට එනවා මාව. මං ඒ තරම් ආසයි කොස් වලට. ඉතින් මේ වගේ ඉතින් හරි සුවඳයි. මේක තැම්බෙනකොට දන්න අය සමහර අය ඉතින් අකමැති. මම දන්නේ නැහැ ඒකයි කියලා. මම නම් හරි ආසයි පොඩි කාලේ ඉඳන්ම. ඉතින් ඔන්න ඔය විදියට දාලා අනිත් එකට මේකට යන සුපර්ම දෙයක් තමයි. දන්න ඕන කෙනෙක් දන්නවා කොස් නම් කරවල හොදි තමයි. ඉතින් ආගමක් වගේ තමයි කොස් කරවල හොදි පොල් සම්බෝල.